මේ වීඩියෝ එක වැදගත් වෙයි ගෑස් සිලින්ඩර් පාවිච්චි කරන ඔක්කොටම. අපි අලුතෙන් ගෑස් සිලින්ඩරයක් ගෙනල්ලා සීල් එක කඩලා රෙගියුලේටරේ සම්බන්ධ කරා. සම්බන්ධ කරලා ඉවරලා බලනකොට මෙතනින් ගෑස් ලීක් වෙනවා. ඉතින් අපි කරේ රෙගියුලේටරේ ආයෙත් ගලවලා කම්පැනිට කතා කරලා කිව්වා. ඒ වුණාට කම්පැනිෙන් අපට හරි සහයෝගයක්වත් උපදෙස්වත් ලැබුණේ නැහැ. ඒ හින්දා අපි කරේ ගෑස් සිලින්ඩරේ චෙක් කරා. ඉස්සලා සිලින්ඩරේ මේ රෙගියුලේටරේ තියෙද්දි ලීක් වුනේ නැති හින්දා අපිට හිතුණා ෂුවර් එකටම සිලින්ඩරේ මේ උඩ තමයි අවුල තියෙන්නේ කියලා. අපි පොඩ්ඩක් චෙක් කරලා බලනකොට ඇතුලේ තියෙන ඕරින් එක. අපි ඕරින් එක ගලෙවුවා. මේව කට්ටක් ආධාරයෙන් ඕරින් එක ගලව ගන්න පුළුවන්. ගලවලා අපේ පරණ සිලින්ඩරේ තියෙනවා. ඒ සිලින්ඩරේ ලීක් එකක් උන්නේ නැති හින්දා අපි කරේ ඒ සිලින්ඩරේ තියෙන ඕරින් එක ගලවලා මේ විදිහට කට්ටක් ආධාරයෙන් ඒක ගලවලා දැන් මේ ලීක් වෙන සිලින්ඩරේට අපි ඒක මේ විදිහට හයි කරා. හයි කරලා ඉවරලා අපි ආයෙත් රෙගියුලේටර් සම්බන්ධ කරා. ඉතින් එතකොට කිසිම ලීක් එකක් නැහැ. ඒ කියන්නේ අර තිබුණු මෙන්න මේ රබර් ඕරින් එකේ තමයි අවුල තිබිලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ලීක් එකක් ඇති වෙච්ච වෙලාවක මේ වගේ ඕරින් එකක් ගෙදර තියාගෙන හිටියා නම් ඒ ලීක් එක හදාගන්න. මොකද කම්පැනියෙන් මහ ලොකු සහයෝගයක් හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙනවා සිලින්ඩරේ ගෙනාපු තැනටම අරන් ගිහින් මේක දාගෙන එන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ තියෙනවා නම් පරණ ගෑස් සිලින්ඩරයක් හොඳට වැඩ කරපු ඒ සිලින්ඩරේ ආපහු දෙන්න ඉස්සෙල්ලා මේ ඕරින් එක ගලවලා තියාගන්න. එතකොට මේ වගේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හදිස්සිය හරි සිලින්ඩරේ තියෙන රෙගියුලේටරේ ගැලවුවට පස්සේ තවත් ලීක් වෙනවා නම් මෙතන යට තියෙනවා නොබ් එකක්. මෙන්න මේ අතර තියෙන නොබ් එකක්. ඒ නොබ් එකේ අවුලක් වෙන්න පුළුවන්. ඒ නොබ් එක පොඩ්ඩක් මොකක් හරි එකක් ආධාරයෙන් හෙල්ලුවොත් එහෙම සමහරවිට හරියන්න පුළුවන්. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ රෙගියුලේටරේ ගහලම තියෙන එක. රෙගියුලේටරේ ගහලා තියෙද්දිත් ලීක් වෙනවා නම් ගැලවුවොත් පස්සෙත් ලීක් වෙනවා නම් එනම් කරන්නම දෙයක් නැහැ. ඒ වගේ වෙලාවකට සිලින්ඩරේ හොඳට වාතාශ්‍රය තියෙන තැනක අරන් ගිහින් තියලා තියන්න වෙනවා සිලින්ඩරේ ගෑස් ටික ඉවර වෙනකම්. කොයි වෙලාවකවත් ගෑස් ගඳ එනවා නම් ගෑස් ලීක් වෙන තැනක මුකුත් ගිනි දැල්වීම කරන්න හදන්න එපා. ඒ වගේම තමයි ලයිට් ස්විච් දාන්න යන්නත් එපා ලීක් වෙනවා.